මගේ ආදරණීය පුංචි පැටවුනේ මම අද ඔයාලට කියලා දෙන්නේ ලබු ගෙඩියේ තොවිලේ කතන්දරේ. ඔන්න පැටවුනේ ගොඩාක් ඉස්සර කාලේ එක ගමක ගමරාල කෙනෙකුයි ගමහාමිනේ කෙනෙකුයි ගොඩාක් ආදරෙන් සතුටින් ජීවත් වුණා. හැබැයි පැටවුනේ මෙයාලගේ සතුට ගොඩක් කල් තිබුණේ. මොකද දන්නවද? ගමහාමිනේ ලෙඩ වුණා. ඉතින් ගමරාලත් ගමහාමිනේගේ ලෙඩේ හොඳ කරගන්න කට්ටිය කියන වෙදරාල ගාවට ගමහාමිනේව එකතු කරගෙන ගියා. ඒත් ඉතින් පැටවුනේ මේ අසනීපෙනම් පොඩ්ඩක්වත් හොඳ වුණේ නෑ. ඔන්න දවසක් ගමරාලට එයාගේ යාළුවෙක් හම්බ වුණා. ඉතින් ගමරාල යාළුවාට සේරම විස්තරේ කිව්වා. යාළුවා එතකොට කිව්වා ඉතින් ඔය කියන වෙද්දු ළඟට අරන් ගිහිල්ලත් ලෙඩේ හොඳ වුණේ නැත්තම් තොවිලයක් නැටුවොත් මොකද රාලේ කියලා ගමරාලගෙන් ඇහුවා. ගමරාලත් කල්පනා කරා ඇත්ත තමයි. මම දැන් කොච්චරනම් ගමහාමිනේට වෙදකම් කරාද? පොඩ්ඩක්වත් අඩුනේ නෑනේ. ඒක නිසා තොවිලයක්වත් නටලා බලන්න ඕනේ කියලා හිතලා ගමරාල තොවිලයක් නටන්න ලෑස්ති වුණා. ඔන්න ගමරාල මුලින්ම තොවිලේ නටන්න කට්ටියට කිව්වා. ඊට පස්සේ එයාලා කියපු දේවල් ලකලෑස්ති කරලා තොවිලේ නටන්න දිනයකුත් යොදා ගත්තා. ඔන්න ඉතින් පැටවුනේ දැන් මේ තොවිලේ නටන දවස උදා වුණා. එදා ඉතින් උදේ ඉඳලම මේ ගමරාලලාගේ ගමට වහිනවා. අනේ ඉතින් පැටවුනේ මේ අපේ ගමරාලලාගේ ගෙදරත් වැස්සට හොඳටම තෙමෙනවා. තොවිලේ නටා ගන්න විදිහක් ඇත්තේම නෑ. එතකොට ගමරාලට මතක් වුණා එයාගේ වත්ත පහළ ලබුවෙලේ අලියෙක් තරම් ලොකු ලබු ගෙඩියක් හැදිලා තියෙනවනේ කියලා මතක් වුණා. ගමරාල මොකද කරේ? කට්ටියත් එක්ක ගිහිල්ලා අර ලබු ගෙඩිය කඩාගෙන කට්ටියත් එක්කම අර ලබු ගෙඩිය උස්සගෙන ආවා. උස්සගෙන ඇවිල්ලා ලබු ගෙඩිය නැට්ට ළඟින් කපලා ලබු ගෙඩියේ ඇතුලේ තිබුණු මද ටික හිමීට අයින් කරා. අයින් කරලා ගමහාමිනේට ලබු ගෙඩිය ඇතුලට රිංග ගන්න කිව්වා. ඒ කෙල්ලා අර තොවිලේ නටන අය ඉන්නේ. එයාලටත් ලබු ගෙඩිය ඇතුලට රිංග ගන්න කියලා කිව්වා. අවසානෙට ගමරාලත් ලබු ගෙඩිය ඇතුලට රිංගගෙන අර නැට්ට තිබ්බ විදිහටම වහගත්තා. දැන් එයාලා ලබු ගෙඩිය ඇතුලේ තොවිලේ ජයටම කරනවා. මෙහෙම ටික වෙලාවක් ගියාට පස්සේ පැටවුනේ මහා ගම්වතුරක් ඇවිල්ලා අර ලබු ගෙඩිය වතුරට ගහගෙන ගියා. මේ මුකුත් අපේ ගමරාලලා දන්නේ නෑනේ. ඉතින් ලබු ගෙඩිය ගහගෙන ගිහිල්ලා ගංගාවකට වැටුණා. දැන් ගඟ දිගේ පහළට ලබු ගෙඩිය ගාගෙන යනවා. මේක දැක්කා මේ ගඟේ ඉන්න මහා ලොකු මාළුවෙක්. මාළුවා හිතුවා අද නම් මට ජයකෑමක් එනවා වගේ කියලා හිතලා එයා අර අලියෙක් තරම් ලොකු ලබු ගෙඩිය ගිල්ලා. අනේ දැන් අපේ ගමරාලලා කොහෙද ඉන්නේ පැටවුනේ? ඕ මාළුවාගේ බඩේ තුලේ. ඒත් එයාලා දන්නේ නෑනේ. ඉතින් දැන් මාළුවා බඩ පුරවගෙන ගඟ පහළට පීනගෙන යනවා.
එතකොට ගඟ පහළ ඉන්න මාළු අල්ලන මාමා කෙනෙකුගේ දැලට මේ ලොකු මාළුවාව අහු වෙනවා. මාළු මාමා මොකද කරන්නේ? කට්ටියගේ උදව්වෙන් දැල ගොඩට අරගෙන අර මාළුවාව දැලෙන් එළියට ගත්තා. මාළු මාමට හරි සතුටුයි. මාළු මාමා හිතනවා අද නම් මට මුළු ගමටම මාළු දෙන්න පුළුවන් කියලා. එහෙම හිතලා මේ මාමා කට්ටියගේ උදව්වෙන් අර මාළුවාව කරේ තියාගෙන ගෙදරට අරගෙන ගියා. ඊට පස්සේ පැටවුනේ මේ මාළු මාමා අර මාළුවාගේ බඩ කැපුවා. බඩ කපනකොට බඩ ඇතුලේ මොකද්ද පැටවුනේ? ඔව් මාළුකු ලබු ගෙඩියක්. මාළු මාමයි එතන හිටපු කට්ටියයි පුදුම වුණා. ඊට පස්සේ මාළු මාමා මොකද දන්නවද කරේ? මාළු මාමා හිමීට ලබු ගෙඩියේ නැට්ට ළඟින් කැපුවා. නැට්ට ළඟින් කැපුවට පස්සේ ලබු ගෙඩිය ඇතුලේ හිටපු කට්ටිය දෙන්න කියලා තොවිලේ නටාගෙන එළියට ආවා. වටේ පිටේ හිටපු කට්ටිය පුදුම වෙලා බලාගෙන හිටියා. ඉතින් කොහොමෙන් හරි තොවිලේ නැටුවට පස්සේ අපේ ගම හාමිනේගේ අසනීපෙත් හොඳ වුණා. ඉතින් මගේ චූටි පැටවුනේ ඔන්න ඔහොම තමයි ලබු ගෙඩියේ තොවිල කරේ. එහෙමනම් ඉතින් චූටි පැටවුනේ තවත් ලස්සන කතන්දරයක් අරගෙන මං එන්න. බයි.